Hi everyone, welcome back to my YouTube channel. මම අද වීඩියෝ එකෙන් ගෙනාවේ මේ විදියට ගෙදරදී ඉස්සොබත් එකක් කොහොමද හදාගන්නේ කියලා. මේක ඇත්තටම ගොඩක් රසයි. ඉතින් අපි බලමු මේ ඉස්සොබත් එක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මම ඉස්සෝ ටික සෝදලා අරගෙන ඒකට ලුණු කුඩු, මිරිස් කුඩු, සෝයි සෝස් චුට්ටක් දාලා විනාඩි 15ක් විතර තියන දෙනවා. අපි බලමු අනිත් ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවාද කියලා. කරපිංචා, ලුණු, ඉඟුරු සුදු ලුණු පේස්ට් එකක් හදාගත්තා, අමු මිරිස්, leeks, carrot, bell pepper, green peas. පොඩි බිත්තර 4ක් ගන්නවා. මේ විදියට බාස්මති හාල් උයලා ගන්නවා. මුලින්ම මම රත් වෙච්ච පෑන් එකට තෙල් සහ බටර් එකතු කරනවා. මම ඉස්සෝ ටික පොඩි වෙලාවක් මේ විදියට බැද ගන්නවා. ඉස්සෝ ටික මේ විදියට බැදෙනකොට මම ඒ ටික වෙනම තියාගන්නවා. සහ මේ වෙලාවේදී මේක ඉතුරු වෙලා තියෙන තෙල් ටික මම මේකට එකතු කරගන්නවා. ඒ ටිකත් මම බත් එකට එකතු කරනවා. මම දැන් ආයෙත් පෑන් එකක් ලිපේ තියලා බටර් ටිකක් එකට එකතු කරලා මුලින්ම කරපිංච ටික එකතු කරනවා. ඊට පස්සේ කපාගත්තු ලුණු ටික එකතු කරනවා. අමු මිරිස් එකතු කරනවා. දැන් මම ඉඟුරු සුදු ලුණු පේස්ට් එක එකතු කරනවා. මේ ටික ගින්දර අඩු කරලා පොඩි වෙලාවක් බැදෙන්න දෙනවා. මේ වෙලාවේදී මම බිත්තර ටික එකතු කරනවා. බිත්තර ටික හොඳට කලවම් කරලා මම ඒකට ලුණු චුට්ටක් එකතු කරනවා. දැන් මම කපාගත්තු එළවලු එකතු කරනවා. මුලින්ම කැරට්, ඊට පස්සේ green peas සහ bell pepper ටික එකතු කරනවා. මේ විදිහට හොඳට කලවම් කරනවා මේ ටික. කෑලි මිරිස් ටිකක් එකතු කරනවා. ලුණු ආයෙත් මේ ටික හොඳට කලවම් කරනවා. මේ වෙලාවේදී මම බත් ටික එකතු කරනවා. කපාගත්තු ලීක්ස් ටික එකතු කරනවා. soy sauce, මේ විදිහට බත් ටික හොඳට කලවම් කරලා ඊට පස්සේ මම බැදගත්තු ඉස්සු ටික එකතු කරනවා. මම දැන් ඉස්සොබත් එකට අවශ්‍ය ඔක්කොම දේවල් එකතු කරලා ඉවරයි. මම මේක ලිප ඔෆ් කරන්න කලින් විනාඩි 3ක් විතර ගින්දර අඩු කරලා හොඳට කලවම් කරගන්නවා. මේ තමයි මම අද හදපු ඉස්සොබත් එක. මේක ගොඩාක් රසයි. ඉතින් ඔයාලත් හදලා බලන්න. මම හිතනවා ඔයාලා මගේ වීඩියෝ එක එන්ජොයි කළා කියලා. මම ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.